හිතන්න එකක් නෑ හිතන්න. ඔය ජීවිතේ කාලා දාපේට. වෙච්ච ප්‍රයෝජනේ කියන්නේ. කෙල්ලෙක් පස්සේ ගියා. මොකද හම්බුනේ? හම්බුනා නම් දැයි යන්නේ ඊ පස්සේ. සින්දු ඇහුවා. මොකද හම්බුනේ? ක්‍රිකට් ගැහුවා. මොකද හම්බුනේ? බඩකින්නට හැරෙන්න කෑවා. නේද? ඔය යන ගමන් කොල්ල කට්ටියත් එක්ක යන් කියලා කොත්තුවක් කමු කියලා ගිහිල්ලා පෙඟදෙනි. නේද? එතන අර කොත්තු බාස් කොත්තු දානකම් බලන් ඉඳලා ඊට පස්සේ ඒක අර වේටර් මහත්තයව කරන් ඇවිදින්න. දැන් ඕක කාලා ඔතන පොඩි කයිවාරුකුත් ගහලා ඔක්කොම කළා. මම මේකේ අරක්කු බොන අය ගැන නෙමෙයි. මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරනයි. යාළුවෝ ටික එකතු වෙලා. යාළුවෝ ඕනේ තනියෙන් ගියා කියලා හිතන්න. ගෙදර බත් තියෙනවා. ගිහිල්ලා අතන පොඩ්ඩක් වාඩි වෙලා හන්ද පොලිමේත් පොඩ්ඩක් ඉඳලා වාඩි වෙලා අර ගෙනාවට පස්සේ අර හැන්දෙන් ඕක කකා පොඩ. ඊයස් ෆෝන් එකක් තියෙන එකකින්ද බයෙන් දෙයක් නැහැ. මේව කොට කනවා. ඔය ටික කළා පැය දෙක තුනක් කාලා ආයි හිමීට ගෙදර එනවා. මම කියන්නේ ඔබට මේව හම්බෙන්න හොඳ නැහැ කියලා. මෙහෙම කරන මිනිස්සුන්ට මනුස්ස ජීවිතේ හම්බෙන්න හොඳ නැහැ. ඒක මහා වේස්ට් එකක් වෙන්නේ. ඇත්තටම මේක වෙන්නේ නැති වෙන්නේ. දැන් සබාධාරයෙන් ආයෙ ඔබට මේක හම්බ වෙන්නේ නැත්තේ. ඔය ඔහොම ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ ආයෙත්.